ගත්ත තීරණේ නිවැරදි කරගන්න මහන්සි වෙලා වැඩ කරන්න. ඒක තමයි ටාගට් එක වෙන්නේ. ඔය සයන්ස් කරන්න එන ළමයින්ට, මැත්ස් කරන්න එන ළමයින්ට ගොඩක් වෙලාවට වරදින්නේ ඔවුන්ගේ මේ අර සාමාන්‍ය හැකියාව නැත්නම් O level වලින් සමත් වෙලා ආව ප්‍රමාණය කියන එක, එකකින් ලැබපු දැනුම කියන කාරණේ නෙවෙයි. සාමාන්‍යයෙන් මේ විෂයන් වලදී මම කියන්නේ හැම විෂයකටම දරුවෝ ඒ විදිහට මහන්සි වෙන්න ඕනේ. ඒක හරි. මොකද මේවා ඔක්කොම හරියට සසඳන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒවා එක එක පැතිවල තියෙන දේවල් නේද? නමුත් ගණිත විද්‍යාංශයට දරුවෝ ආවම වැඩ කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. හරිද? සමහරට වෙන සෙක්ෂන් එකක වැඩ කරන්න ඕන රටාව ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ගණිත විද්‍යා සෙක්ෂන් එකේ වැඩ කරද්දි වැඩ කරන්න ඕන රටාවක් හැදෙනවනේ වෙනම එකක්. ගොඩක් වෙලාවට වරදින්නේ අන්නේ රටාවෙන් පිටට පයින් නිසා.